අද අලුත් සමුදාවක් ඔයගොල්ලොත් එක්ක විදා ගන්නවා අපි හැම සතියකම අපි මැසේජ් එකක් නැත්නම් අලුත් පණිවිඩයක් ඔබගේ අභ්‍යන්තරයේ සැඟවුණු ශක්තිය එළියට ගන්න කොහොමද කියන එක සහ ඒ සුලින් ඔබගේ සාර්ථකත්වයට කරා ගමන් කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරනවා. අද මම කතා කරන්නේ ඔය කණ්ඩායම් මෙහෙවන අලෙවි ශේෂ්ත්‍රයේ අලෙවිකරණ කටයුතු කරන ආයතන එක්ක ආයතන ගැන සහ ඒ ආයතන වල ප්‍රධානින්ට මැසේජ් එකක් මට හිතෙනවා මේ හරහා දෙන්න පුළුවන්කම තියෙනවා කියලා. මම කියන්නේ ඔය අලෙවිකරණ ආයතන වල නැත්තම් මොන හරි ඕනෑම ආයතනයක තියෙන ප්‍රධානතම වැදගත්ම ආයතනය මොකක්ද කියලා ඇහුවොත් තමයි මාකටිං. ඒගොල්ලන්ගේ අලෙවිකරණ ශේෂ්ත්‍රය අලෙවිකරණ අංශය තමයි වැදගත්ම අංශය. දැන් මෙතන ඒ ඕනෑම අලෙවි කළමනාකරණයක තියෙන ගැටලුව තමයි Tamanට හොඳම කණ්ඩායමක් හදාගන්නේ කොහොමද? Taman කොහොමද අලෙවි අභියෝගයට මුහුණ දෙන්නේ? Tamanගේ අලෙවි වැඩි කරගන්නේ කොහොමද? මම මෙහෙම කියන්න හේතුව තමයි ඕනෑම ආයතනයක අලෙවිකරණය සාර්ථකව සිද්ධ වුණොත් තමයි ආයතනයේ අනිත් සියලුම අංශ නඩත්තු කරන්න පුළුවන්. අනිත් අංශ පවතින්නේ අංශ ක්‍රියාත්මක වෙන්නේ. ඒවැය තියෙන සියලුම දේවල් කරන්න හැකියාව ලැබෙන්නේ මේ අලෙවිකරණ අංශය හොඳින් ක්‍රියාත්මක වුණොත් තමයි. ඒ නිසා හොඳ කණ්ඩායමක් නිර්මාණය කරගන්න එක සෑම විටකම අලෙවි කළමනාකරුවට අභියෝගයක් තමයි. හොඳ කණ්ඩායමක් කියන එක අදහස මොකද්ද? හොඳ කණ්ඩායමක් කියලා කියන්නේ නිතර මතක් කිරීම නැත්නම් ඇඟිලි ගැසීම් වලින් තොරව තමන්ගේ කාර්යයන් තීරුම්ගෙන අඳුරගෙන ඒ කාර්යයන් ස්වයංව කරමින් කාර්යබල ඉහළම තලයට ගෙනෙන පිරිසක් ඔබ වටේ ඉන්නවනම් හොයලා බලන්න අවශ්‍ය කරන්නේ නැහැ. නිතර මතක් කරන්න ඕනේ නැහැ. ෆලෝ අප් කර ඉන්න ඕනේ නැහැ. ඒ කණ්ඩායම තමන්ගේ කාර්යයන් අඳුනා ගැනීම කරනවා නම් ඒක ඉතාමත්ම හොඳ කණ්ඩායමක් කියලා අපිට දකින්න පුළුවන්. මෙතන තියෙන තත්ත්වය තමයි අලුතින් සමාජිකයන් එකතු වෙන අලෙවි කණ්ඩායම් වලට පරණ සමාජිකයන් ඉන්නවා. මේ මිනිස්සු අතර ඇතිවන මානසික ඝට්ටනයන්. එහෙම නැත්නම් අභිපේරණය කිරීම, දෝෂාරෝපණය කිරීම, දිරිගැන්වීම මේ සියල්ලගේම එක් සම්මේලනයක් දැන් සංයුතියක් තුලින් තමයි අවසානයේදී හොඳ කණ්ඩායමක් හොඳ කාර්යඵලවලට ගමන් කරන්නේ. මගේ අදහස අද දවසේ ඔබත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතාමත්ම ඉහළ අලෙවිකරණ කාර්යඵලවලට යන්න අවශ්‍ය නම් හොඳ කණ්ඩායමක් නිර්මාණය කරගන්න. හොඳ කණ්ඩායමක් නිර්මාණය කිරීමේදී හැම කළමනාකරුවෙකුටම Tamanට ආවේනික වෙච්ච මිනිස්සු දිරි ගන්නවන ක්‍රමවේදයක් පවතින්න ඕනේ. මොකද මිනිස්සු වැටුප් ගන්න වැඩ කළාට මුදල් ගන්න වැඩ කළාට ඊට වඩා දෙයක් ඔවුන්ගේ මනසේ පවතිනවා. හැම විටකම ඔවුන් මනසින් වැටෙනවා, දිරිගැන් වෙනවා. මේ දෙක අතරේ සංකලනය වෙමින් තමයි ගමන් කරන්නේ ඔවුන්ගේ දෛනික ක්‍රියාවලිය. නිසා ඔවුන්ව දිරිගන්වන්නේ කෙසේද? ඔවුන්ව ඒකාත්මික කරගන්නේ කොහොමද? Tamanගේ කාර්යඵල වැඩි කරගන්නේ තමන් ස්වයංව තමන්ම කල්පනා කරලා මේ වැඩ කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව හොඳ අදහසක් අලෙවි කළමනාකරුවන්ට තියෙන්න ඕනේ. ඒක එයා විසින් නිර්මාණය කරගත්තොත් නැත්නම් ඔහුට පුළුවන්කම ලැබුණොත් ඔහුගෙම මේ අදහසක් තුලින් කණ්ඩායමක් නිර්මාණය කරගන්න හොඳ අලෙවිකරණයක් නැත්නම් ඉහළ අලෙවි ප්‍රතිලාභයක් අත්පත් කර දෙන්න පුළුවන්කම ලැබෙනවා ආයතනයක් තුලට. මේ සඳහා පළමු දේ තමයි කණ්ඩායම හඳුනා ගැනීම. ඔවුන්ට පවත්න ප්‍රශ්න, ඔවුන්ගේ තත්ත්වය, මේ මිනිසුන්ගේ ආකල්ප, ඔවුන් හැසිරෙන්නේ කොහොමද? මිනිසුන් සමග කටයුතු කරන්නේ කොහොමද? ඔවුන්ගේ sannivedana කුසලතා කුමන ආකාරයෙන්ද සිදු වෙන්නේ? මේ කියන දේවල් අඳුනා ගැනීම සහ තමන්ගේ කණ්ඩායම පවත්නා විනය, අභ්‍යන්තර විනය, තමන්ගේ පුද්ගල විනය සහ ආයතනික විනය තුල කොහොමද ඉහළම ඵලයන් වලට ගේන්නේ කියන එක ගැන අලෙවි කළමනාකරුවෙකුට හොඳ වපසරියක් තිබිය යුතුයි. ඒ තුලින් ඔහුට පුළුවන්කම තියෙනවා ඊටාත්ම ඉහළ කණ්ඩායමක් නිර්මාණය කර ගන්නත් ඒ කණ්ඩායම ඉහළම කාර්යඵල වලට මෙහෙවන්න. මම මේව කතා කරන්න හේතුව ඉදිරියේ ඇති වෙන්නේ ලෝකයේ තුල අභියෝගාත්මක ශාස්ත්‍රයක්. මේ අපි ඉදිරියේ කතා කරන ශාස්ත්‍රය ලෝකේ අලෙවි සම්බන්ධයෙන් ගත්තත් ව්‍යාපාර සම්බන්ධයෙන් ගත්තත් නිතර අභියෝගයන් සහ ව්‍යසනයන් නිතර ඇති වෙන කාලයක අපි ඉන්නේ. ලෝකේ පුරාම මේ ඉදිරි කාලයේදී එක් ව්‍යසනයක් ඉවර වෙන අවස්ථාවේ තව ව්‍යසනයක්. ඒ තුල තවත් එකක්. එක දිගට අලෙවිකරණය සම්බන්ධයෙන්, වෙළඳපොළ සම්බන්ධයෙන්, ආර්ථිකය සම්බන්ධයෙන්, දේශපාලනය සම්බන්ධයෙන් වෙනස්කම් ඇතිවන යුගයක් තමයි පසු කරමින් අපි ඉන්නේ. මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඒ සඳහා ඉහළම අලෙවිකරණ හැකියාවන් නිර්මාණය වෙච්ච මිනිසුත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන නැවත වතාවක් හිතන්න මඟ පෙන්වීමක් අවශ්‍ය වෙනවා සියලුම අලෙවිකරණ ශාස්ත්‍ර වලට. ඒ සඳහා හොඳ අවස්ථාවක් තියෙනවා කියලා ඔබට මතක් කරනවා මේ සතිය ඇතුළතදී. හේතුව අලුතෙන් හිතන්න, අලුතෙන් දකින්න හේතුව ඉදිරි කාලය. දැන් ලෝකේ ගත කරපු කාල තියෙනවා මිනිස්සු. අභියෝගයක් ඉවර වෙලා සාමාන්‍ය කාලයක් යනවා, තව කාලයක් යනවා. මේ ගත කරන්නේ එහෙම කාලයක් නෙමෙයි. මේ ගත කරන්නේ අභියෝග එක මත එක නිර්මාණය වෙන කණේ තෙල් රබු දෙන යුද්ධ වෙන්න පුළුවන්, දේශපාලන වෙනස්කම් වෙන්න පුළුවන්, තීරණ ගැනීම, කාලගුණ විපර්යාස මේ සියල්ලක්ම එකක් නිමවන්නට පෙර එකක් ආරම්භ වෙන යුගයක තමයි අපි මේ ඉන්නේ. නිසා අභියෝගාත්මකයි. නැවත හිතන්න කම තියෙනවා. හොඳම කණ්ඩායමක් නිර්මාණය කරන්නේ කොහොමද? හොඳම කණ්ඩායම අභිපේරණය කරගෙන ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා අලුතෙන් හිතන්න අවස්ථාවක් ඔබට තියෙනවා කියලා මතක් කරනවා මේ සතියේදී. අපි මැසේජ් එකත් එක්ක එනම් අපිව subscribe කරන්න, එකතු වෙලා ඉන්න අපිත් එක්ක. අපේ වැඩමුළු ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. ඒවත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට WhatsApp කරන්න, කතා කරන්න. අපි කතා කරන්නේ මිනිසුත් එක්ක
මේ අලෙවිකරණ ශේෂ්ත්‍රය දියුණු කර ගැනීම සමගින් ඔවුන්ගේ කාර්යඵල දියුණු කරගෙන මිනිසුන් තුළේ ශක්තිය එළියට විකසනය කරගන්නේ කොහොමද කියන එක ගැන. එහෙනම් ස්තුතියි හැම දිනාටම.